ඉතින් අම්බු කියන්නේ ටිකක් කම්මැලි වගේම තාම ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්. එයාගේ අම්මා උදේට මේ කම්මැලියව නැගිටවන්න ලොකු උත්සාහයක් ගන්නවා. අම්බුගේ තාත්තත් විහිළුවෙන් වගේ කියන්නේ අද ඉරිදා ඔය යකා නැගිටවන්න ඔයාට අද නම් කොහොමත් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ගේ ඉස්සරහට වෙලා පත්තරේ බලන ගමන් ඉන්න තාත්තා දකිනවා අම්බුත් එක්ක ඉන්න යාළුවෝ ටික ඒ පැත්තට එනවා. මුන් ටිකව දැක්කේ නැහැ වගේ ඉන්න තාත්තට මේ හතර දෙනාම චාටුවට කතා කරලා ෂේප් එකේ ගේ ඇතුළට යනවා. එතකොට තාත්තටත් පොඩි හිනාවක් යන්නේ. දැන් මුව නැගිටවන එක සක්කරයටවත් නවත්තන්න බෑ වගේ කියලා හිතාගෙන. මේ හතර දෙනාගෙන් අම්බුගේ හොඳම යාළුවා තමයි පාණ්ඩි. හතර දෙනාම කාමරයට යද්දිත් අම්බු තාම හොඳටම පොරවගෙන නිදි. අම්බුව කොහොම හරි නැගිටවලා ලෑස්ති කරගෙන හතර දෙනාම එයාලගේ නිවාඩු දවස ගත කරන්න ගෙදරින් පිටත් වෙනවා. ඉතින් ඔය විදිහට හිමීට ෆිල්ම් එක පටන් ගන්නවා. විහිළු වලින් වගේම ලස්සන ලව් ස්ටෝරියක් තියෙන මේ ෆිල්ම් එක තමයි 2017 රිලීස් වුණ මැච්බොක්ස් කියන මලයාලම් මූවි එක. ඉතින් කතාව හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්නත් එපා. එදා දවස ඔහොම ගෙවිලා පහවදා අම්බු කොලෙජ් එකට යන්න ලෑස්ති වෙනවා. ඔක්කොම ලෑස්ති කරගෙන කන්න මොනවත් තියෙන්නේ ගාගෙන ඊළඟට අම්බු වෙන්නේ කෑම් මේසෙට. එතන ඉන්න තාත්තා එක්කත් පොඩි කතාවක් දාගෙන යද්දී තාත්තා විහිළුවෙන් වගේ අහන්නේ තමුන් කොලෙජ් එකට යනවා නම් පොත්කෝ කියලා. අම්බු සාක්කුවේ දාගෙන හිටපු පොත් ඇදලා අරන් මේසෙ උඩින් තියන්නේ තාත්තා ඉස්සරහා මැජික් එකක් කරා වගේ. ඒ අතරේ අම්බුගේ ට්‍රයි එක බයික් එකට තෙල් ගහගන්න තාත්තෙන් සල්ලි කීයක් හරි කඩා ගන්න එක පුතාගේ ගැට හොඳටම දන්න තාත්තා සල්ලි දෙන්න අදිමදි කරද්දී ඊළඟට අම්බු යන්නේ ආච්චි ළඟට. අම්බු අහන්නත් කලින් ආච්චියට සල්ලි දෙනවා. ආච්චිට යන්නම් කියාගෙන එන අම්බු දැන් ඉන්නේ බයික් එක ස්ටාර්ට් කරන ගම කොච්චර ගැහුවත් බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. බයික් එකේ තෙල් ඉවරයි කියලා පාණ්ඩිට කිව්වත් කොලෙජ් එකට යන්න පරක්කු වෙන හින්දා එයාටත් කරන්න දෙයක් නැහැ. ඉතින් අම්බුට සිද්ධ වෙනවා බස් එකෙන්ම කොලෙජ් එකට යන්න. ඉතින් අම්බු බස් එකේනකම් බස් හෝල්ට් එක ළඟ තියෙන තේ කඩේකට වෙලා තේ එකක් බිබී ඉන්නේ. ඔය අතරේ ඒ විනෝද්ගේ දුව රටෙන්දලයා ළඟදී ආවේ කියලා තේ කඩේ හිටිය කට්ටිය බස් හෝල්ට් එක ළඟට ආපු එක කෙල්ලෙක් ගැන කතා වෙනවා. අම්බුට ඇහෙනවා. ඉතින් මෙයාත් නිකමට වගේ බස් හෝල්ට් එක පැත්ත බලනවා. ඒ කවුද කියලා දැනගන්න. ඒ තමයි අම්බු මේ කෙල්ලව දකින පළවෙනි වතාව. ඒ දකින පළවෙනි පාරෙන්ම අම්බුගේ හිත මේ කෙල්ල හොරකම් කරගන්නවා. දැන් අම්බුගේ හිතේ ඉන්නේ ඒ කෙල්ල විතරයි. ඔන්න ඒත් එක්කම මෙයාලගේ බස් එකත් එනවා. අම්බුට කොච්චර මේ කෙල්ලට හිට ගියාද කියනවා නම් මෙයා කොලෙජ් එකට යන්න ගෙන ආපු පොතුත් කඩේ දාලා තමයි බස් එකට නගින්නේ. ඉතින් අම්බු බස් එකට නැගලා කෙලින්ම යන්නේ කෙල්ල ඉඳගෙන හිටපු සීට් එක ළඟට. බස් එකේ කොන්දොස්තරටත් වැඩේ ටිකක් තේරිලා අම්බුගෙන් අහනවා ඒ කවුද කියලා. අම්බු ගත් කට්ටම කියන්නේ මම දන්නේ නැහැ කියලා. ඔව් ඉතින් මෙයා තාම කෙල්ලව දැක්ක විතරයි. හරියට නම මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඔහොම ටික ටික බස් එකට සෙනඟ පිරෙද්දී අම්බුට කෙල්ලව පේන්නේ නැතුව යනවා. මෙයා සෙනගස්සෙන් අර කෙල්ල දිහා ඉස්සි බලනවා. අම්බුගේ කොලෙජ් එකේම ඉන්න තව කෙල්ලෙක් දකිනවා. එයා තමයි ගීතු. එයාගෙත් ලස්සන කතාවක් තියෙනවා. ඒක හිමීට දැනගමු. ඔන්න දැන් අම්බුගේ කොලෙජ් එක ළඟදී බස් එක නතර කරනවා. කොන්දත් අහනවා අම්බු බහින්නේ නැද්ද කියලා. ගැස්සිලා ගිහින් වටපිට බලන අම්බු මං පස්සේ බහින්නම් කියලා දිගටම කෙල්ල දිහා බලාගෙනම ඉන්නවා. ඉතින් අනෙක් කොලෙජ් එක ළඟදී මේ කෙල්ල බැස්සට පස්සේ අම්බු කෙල්ලගේ කොලෙජ් එක නම් හොයාගන්නවා. එදා හවස යාළුවෝ සෙට් එක ක්‍රිකට් ගහන ගමන් ඉන්නේ වෙනම ලෝකයකින් අම්බුගෙන් පාණ්ඩි අහනවා මම අද උඹව කොලෙජ් එකේ දැක්කේ නෑනේ කියලා. එන අමුතු හිනාවක් දාගෙන අම්බු කියන්නේ බස් එකේ දැකපු කෙල්ල ගැන. ඉතින් පාණ්ඩි කෙලින්ම අහනවා එයා සරාගියද කියලා. අම්බු එතනම පාණ්ඩිගේ කනට ගහනවා. එදාම රෑ අර තේ කඩේ ළඟදී අම්බු පාණ්ඩිගෙන් සමාවිල්ලනවා වුණ දෙයට ඒවා ගණන් ගන්න එපා කියන පාණ්ඩි කෙල්ලගේ විස්තර හිමීට අහන්න ගන්නවා. ඉතින් අම්මු සිගරට් එක්කුත් බොන ගමන් එයාම මවාගත්ත ලෝකයකට වෙලා කෙල්ල ගැන ලොකු වර්ණනාවක අම්බු ආපහු හරි සිහියට එන්නේ තාත්තා ඒ පැත්තට එනවා දැකලා. ඉතින් පහුවදත් කවදාවත් නැති සතුටකින් අම්බු යන්නේ පාණ්ඩිත් එක්ක තේ කඩේ ළඟට. දැන් අම්බු නොයිවසිල්ලෙන් හෝල්ට් එක දිහා බලාගෙන ඉන්නේ. එයාගේ කෙල්ල එනකන් පාණ්ඩිත් විහිළුවට වගේ හෝල්ට් එකට එන නැන්දලා ආච්චිලා පෙන්නලා අහනවා ඒ යාද කියලා. ওই විදිහට ගීතු එතෙන්ට ආවට පස්සේ පාණ්ඩි මූණත් ඇඹුල් කරගෙන අම්බුගෙන් අහන්නේ එයා නෙමෙයි නේද කියලා. අම්බු නෑ කිව්වට පස්සේ පාණ්ඩිට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් ටික වෙලාවක් කොහොම යද්දි හෝල්ට් එකට එන්නේ ඒ කෙල්ල. අම්බුටත් දැන් ඊට වැඩිය දෙයක් නෑ. පාණ්ඩිවත් ඇඳගෙන අම්බු යන්නේ කෙල්ල ළඟට. ඒත් එතන යන්නේ වෙනමම සිද්ධියක්. පාණ්ඩි ගීතු දිහා බලනවා. ගීතුත් පාණ්ඩි දිහා බලනවා. ඔන්න එතකොටම බස් එකත් එනවා. ඉතින් බස් එකේ යන අතරේ පාණ්ඩිත් ලොකුවටම ගීතුට බැල්මට් එක දානවා. අම්බුත් හිමීට ගිහින් කෙල්ලට එහා පැත්තේ සීට් එකේ ඉඳ ගන්නවා. තව ටිකක් යද්දී අම්බුට දැනෙනවා එයාගේ ඇඟෙන් කවුරු හරි අල්ලනවා වගේ. අනිත් පැත්ත හැරිලා බලද්දී අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මු දිගටම අම්බුට කරදර කරන්න ගන්නවා. ඉවසීමේ සීමාව පැන්න අම්බු පාණ්ඩිත් එක්කම මුට හොඳටම ගහන්න ගන්නවා. ඒ රණ්ඩුව හින්දා අම්බුට එදා කෙල්ලගේ කොලෙජ් එක ළඟට යන්න වෙන්නේ නැහැ. එදා රෑ අම්බුගේ තාත්තා කතා කරන්නේ
එයාගේ හොඳම යාළුවෙක් වුණ විනෝත්ට කවද්ද අපිව බලන්න එන්නේ කියලා අහලා හෙට ඉරිදා අපි අනිවාර්යෙන් හෙට එනවා කියලා අම්බුගේ තාත්තට පොරොන්දු වුණ විනෝත් එයාගේ නෝනාටත් මේ ගැන කියනවා. ඉතින් මේ ඉන්නේ විනෝත්ගේ බාල පුතා. එයා ටිකක් Facebook එක පැත්තට බර කෙනෙක්. ඉතින් ඔන්න කිව්ව විදිහටම පහවදා විනෝත් අම්බුගේ ගෙදර ඇවිත් මේ මොකුත් නොදන්න අම්බු සුපුරුදු විදිහටම නැගිටපු ගමන් එන්නේ අම්මා හොයාගෙන සාලෙට. එතකොට තමයි අම්මු දකින්නේ අර කෙල්ල ගෙදරටම විත් ඉන්නවා. කර කියා ගන්න දෙයක් නැතුව මෙයා ආපහු ගේ ඇතුළට යන්න හැදුවත් අතින් අල්ලගන්න විනෝත් එයාගේ පවුලේ කට්ටියම අම්බුට අඳුන්වලා දෙනවා. ඉතින් ලැජ්ජාවෙන් ඉන්න අම්බු දිහා මේ කෙල්ල තිනා වෙන ගමන් බලන අතරේ අම්බු ඉක්මනට මෙතනින් පැන ගන්නවා. විනෝත්ලා පහු යන්න යද්දී බැල්කනි ඉන්න අම්බු දිහා මේ කෙල්ල ටිකක් අමුතු විදිහට කීප වතාවක් බලනවා. අම්බුට තේරෙනවා වැඩේ අන්තිමට හරියාගෙන එන්නේ කියලා. ඉතින් මේ කෙල්ලගේ නම තමයි නිදි. ගෙදර වුණ දේ යාළුවන්ට කියන අතරේ දැන් අම්බුට ඕනේ කෙල්ලගේ නම්බරේ හොයාගන්න. මම නම්බරේ හොයලා දුන්නොත් ඔබ කතා කරනවා දහන පාණ්ඩි කෙල්ලගේ නම්බරේ හොයලා දෙන්න පොරොන්දු වෙනවා. එදාම රෑ මෙයාලා යන්නේ නිදිගේ කොලෙජ් එකේ ගුරුවරයෙක් වගේම මෙයාලගේ යාළුවෙක් වුණ ශාදිව හොයාගෙන අම්බු කෙල්ල ගැන විස්තර කියද්දී මං එයාව දන්නවා මොකක්ද කාරණේ කියලා ශාදි අහනවා. මට එයාගේ නම්බරේ ඕනේ කියලා අම්බු කියද්දී ශාදි මුලින් ටිකක් අදිමදි කරත් ඔයාගේ කලින් පෙම්වතිය ගැන ඔයාගේ නෝනාට අපි කියනවා කියලා පාණ්ඩි කියද්දී ශාදි එකපයින්ම වැඩේට කැමති වෙනවා. ඉතින් පහුවදා නිදිගේ කොලෙජ් එකේදී කෙල්ලට සැක නොහිතෙන විදිහට ශාදි කෙල්ලගේ නම්බරේ හොයා ගන්නවා. ඉතින් කෝකටත් කියලා අම්බු මුලින්ම නිදීට කතා කරන්නේ පාණ්ඩිගේ ෆෝන් එකෙන්. ඉතින් හිතුවේ නැති විදිහට ෆෝන් එකෙන් කතා කරන්න විනෝත් අම්බු ඉක්මනටම ෆෝන් එක කට් කරලා ටික වෙලාවක් යද්දී ආයෙම කෝල් එකක් එනවා. මේ වතාවේ ෆෝන් එක ආන්සර් කරන්නේ පාණ්ඩි. ඔන්න ඉතින් මෙයාලා බලාපොරොත්තු වුණ විදිහටම මේ පාර කතා කරන්නේ නිදි. ඉක්මනටම ෆෝන් එක අතට ගන්න අම්බු එයා කවුද කියලා කෙල්ලට කියනවා. ඉතින් නිදි අම්බුට කැමතියි කියලා අඟවලා තියෙන්නේ. දවසක් වැස්සෙම නිදිව බලන්නේ අම්බුට නිදි එයාගේ කුඩෙත් දෙනවා. ඉතින් සුපුරුදු විදිහට යාළුවෝ කට්ටිය හවස සෙල්ලම් කරන අතරේ අම්බු පාණ්ඩිට කියන්නේ මං හෙට නිදිට එක් කියනවා කියලා. ඉතින් කෙල්ල කැමති වුණොත් උඹට අපිත් එක්ක තියෙන යාළුකම නැති වේද කියලා එදා රෑ තේ කඩේ ළඟදී පාණ්ඩි අම්බුගෙන් අහනවා. දැන් අම්බු නිදිට යෝජනා කරද්දී කියන්න ඕන දේවල් පුරුදු වෙන ගමන් ඉන්නේ. තාත්තට වැඩේ තේරිලා කෑම කන්න එන්න කියන මුවාවෙන් අම්බුට පොඩි උපදෙසකුත් දෙනවා. ඉතින් පහුවදා අම්බු බස් වලටකට වෙලා නිදි එනකන් හිටියත් එයා එදා එන්නේ නැහැ. ඒ වෙනකොට නිදිව බලන්න මනමාලේ එයාලා ගෙදර ඇවිත් ඉන්නේ. නිදි අකමැත්තෙන් වුණත් ඒ ආපු අයට සංග්‍රහ කරන ගමන් ඉන්නවා. එදා නිදි ආපු නැති එක් ගැන අම්බුත් ලොකු අවුලකින් ඉන්නේ. ඉතින් පහුවදා අම්බුගේ අයියා රට ඉඳන් ඇවිත් මෙයාලා අයියව ගෙදර එක්කගෙන එන ගමන් ඉන්නේ. ගෙදර ඇවිත් ටික වෙලාවක් යද්දී පාණ්ඩිට යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ තමයි නිදිව බලන්න මනමාලෙක් ඇවිත් තියෙනවා කියලා අම්බුත් දැනගන්නේ. දැන් අම්බු තවත් අවුලෙන් ඉන්නේ. ඒ නිදියාට කැමති නැහැ කියලා හිතලා එදා රෑ අම්බුයි පාණ්ඩි යන්නේ එයාගේ සැකේ නැති කරගන්න නිදිගේ ගෙදර. ඒ ගියාට පස්සේ අම්බුව දකින නිදි ලස්සන හිනාවකින් මෙයාලව පිළිගන්නවා. දැන් අම්බුගේ හිතේ තිබ්බ සැකේ නැතිම වෙලා තියෙන්නේ. මොකද නිදි හැසිරෙන විදිහෙන් අම්බුට තේරෙනවා නිදියාට කැමති කියලා. නිකන් විනෝත් ලව් බල්ල යන්නව මුවාවෙන් ටිකක් විනෝත් එක්කත් කතා කරලා මෙයාලා යන්න යද්දී ජනෙලෙන් බලන් ඉන්න නිදි hina වෙන ගමන් අම්බු දිහා බලාගෙන ඉන්නවා. ඉතින් පහුවදා අම්බු අමුතු බයිකුත් හිතේ තියාගෙනම කොලෙජ් එක ළඟදී නිදිට ආදරේ කියනවා. ටික වෙලාවක් අම්බු දිහා බලන් හිටපු නිදි මම යන්නම් කියලා එතනින් යද්දී අම්බු නිදි යන දිහා අවුලෙන් වගේ බලාගෙන හිටියත් ටික දුරක් ගිහින් නිදි ආපහු හැරිලා බලන්නේ මමත් කැමතියි කියන්න වගේ ලස්සන හිනාවකුත් එක්ක. ඉතින් දෙන්නම ඊට පස්සේ ගොඩක් සතුටෙන් එයාලගේ දවස් ගත කරගෙන යනවා. ටික දවසක් යද්දී නිදිගේ ගෙදර කට්ටියගේ ඔළුවට ආපහු අර මනමාලය ගැන අදහස දාන්නේ වැඩේ කතා කරපු කපුවා. ඉතින් කොහොම හරි නිදිගේ අම්මයි කීම උඩ ඒ වැඩේ ස්ථිර වෙනවා. පහුවදා උදේ කුස්සියට එන අම්බුට එයාගේ අම්මා කියන්නේ විනෝත්ගේ දුව නිදි ලබන මාසේ ගිවිස ගන්නවා කියලා. ඒකට ආරාධනා කරන්න විනෝත් ආපු කතාවක්. අම්බුට වෙන කරන්න දෙයක් නැති හින්දා එයා නිදිට ආදරය කරනවා කියලා කියන්න ඒ මනාලයව හොයාගෙන චෙන්නයි යන්න පිටත් වෙනවා. ගොඩක් රස්තියාදු වෙලා අන්තිමට පොලිසිය උදව්වත් එක්ක අම්බු ඒ කෙනාව හොයාගන්නවා. එයා තමයි විජේ. කොහොම හරි ඒ කතාවෙන් පස්සේ මේ විවාහය తాවකාලිකව නතර වෙනවා. පහවදා උදේම අම්බුලා ගෙදර එන විනෝත් විවාහය නැවතුන එකට ආගම කුලය ගැන කියලා අම්බුගේ තාත්තට වගේම පවුලයටත් ගොඩක් අපහාස කරලා යන්නේ. අම්බුගේ තාත්තත් එක්ක තිබ්බ යාළුකමත් නවත්තලා ඉතින් හැමදේම විසඳුණා කියලා හිතලා අම්බුව අපහු වෙන අතරේදී ගෙදර වුණ දේ ගැන කියලා ගෙදරින් කෝල් එකක් එනවා. අම්බුත් ගෙදර ආවට පස්සේ අම්මයි තාත්තයි යාළුවගෙන් සමාව ඉල්ලන්නේ මේ ආගම කුලේ ප්‍රශ්න ගැන කියලා. ඉතින් විනෝත් කියපු ඒ කතාව හින්දා අම්බුගේ හිතේ නිදිගේ පවුල ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඒ වුණත් අම්බු එදා රෑත් නිදිව බලන්න හොරෙන්ම යනවා. පහුවදා විජේ එනවා නිදිව පෞද්ගලිකවම හම්බෙන්න.
ඒකෙන් පස්සේ විජේ යන්නේ එයාව හම්බ වෙන්න එන්න කියලා අම්බුටයි යාළුවන්ටයි එන්න කියලා කියපු තැනට. විජේ එතෙන්ට යනකොටත් අම්බු එතෙන්ට ඇවිත් සෑහෙන වෙලාවක් වෙනවා. ඉතින් කොල්ලොන්ගෙන් පරක්කුණකට සමාවත් ඉල්ලලා විජේ එයාගේ විවාහයක් ගැන කියලා ඒ විවාහයේ කාඩ් මෙයාලටත් දෙනවා. ඉතින් විජේ එයාලගේ පැත්තේ කියලා හිතුවත් අම්බු තවත් අවුල් ගන්නේ කාඩ් එකේ විජේගේ නමයි නිදිගේ නමයි තියෙනවා දැකලා. ඉතින් අම්බුව විහිළුවට ගන්න විජේ එයාට එක එක දේවල් කියලා එතනින් යනවා. ඊට පස්සේ කිසිම කතාවක් නැතුව බයික් එකට නගින අම්බුත් එතනින් යන්නේ ලොකු දුකක් හිතේ තියාගෙන. එදා හවස අම්බු කාමරයට වෙලා ඉන්නේ. නිදි එදා වැස්ස දවසේ 3 කුඩේ දිහා බලන ගමන් ඒත් එක්කම කාමරයට එන පාණ්ඩී අයියයි හිතේ දුක නැති වෙන්නත් එක්ක අපි සෙල්ලම් කරන්න යමු කියලා අම්බුවත් කොහොම හරි ඇදගෙන සෙල්ලම් කරන්න යනවා. ග්‍රවුන්ඩ් එකට යනකොට එතන ඉන්නේ විජයයි කට්ටියයි. විජය මෙයාලට අභියෝග කරනවා තරඟයකට එන්න කියලා. අම්බුත් හිතේ තිබ්බ තරහටත් එක්කම අභියෝගෙ බාර ගන්නවා. අන්තිමට ඒක ඉවර වෙන්නේ ලොකු රණ්ඩුවකින්. ඉතින් එදාම රෑ තමයි නිදි කිවිස ගැනීමක් තියෙන්නේ. ඒකට අම්බුගේ අම්මයි තාත්තයි යනවා දකින කපුවා කලබලෙන්ම යන්නේ විනෝත් ඒ ගැන කියන්න. ඒ ආරංචිය ලැබුණ ගමන් විනෝත් ඉක්මනටම එන්නේ අර දෙන්න ඉන්න තැනට. ඉතින් ලොකු කලබලයක් ඇති වෙයි කියලා හිතුවත් තරහව අමතක කළා දාන විනෝත් මේ දෙන්නව ගොඩක් සතුටින් පිළි අරගෙන ගේ ඇතුළට එක්කගෙන යනවා. ඉතින් කට්ටිය ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ අතරේ බඩු වගේක් තියන්න එයාගේ කාමරයට යන්නේ නිදි දකින්නේ අම්බු එයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා. ඊට පස්සේ අම්බු කෙලින්ම නිදි වැදගෙන යන්නේ ඒ ගෙදර උඩ තට්ටුවට. එතනදී අම්බු ලොකු දුකක් හිතේ තියාගෙන නිදිගෙන් අහන්නේ ඔයාට මාව එපාද කියලා. ඉතින් නිදිගේ හිතේ අම්බු හිටියත් එයාගේ තාත්තා මේකට කැමති වෙන්නේ නැහැ කියලා දන්න නිදි කියන්නේ මම ඔයාට ගොඩක් වෛර කරනවා කියලා. ඒත් එක්කම නිදි අම්බුව තදින් වැළඳගත්තී. එදා නිදි එයාට දුන්න කුඩේ අම්බුව ආපහු නිදිටම දෙන්නේ ලස්සන මතක ටිකකුත් එකතු කරලා. නිදිට සමුදීලා ආපහු වෙන අම්බු ඊට පස්සේ තමා දකින්නේ එයා අතින් බයිකේ යතුරත් නැති වෙලා කියලා. හිතේ දුකට යාළුවන්ටත් කෑ ගහන අම්බු ලොකු කලකිරීමකින් පයින් මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ පාණ්ඩි යනවා යතුර හොයන්න. ඒක වැටලා තිබ්බ තැනින් ආපහු අරගෙන එද්දි පාණ්ඩි දකින්නේ නිදි ලොකු දුකකින් එයා කාමරයට වෙලා කුඩයක් දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම නිදිට කෝල් එකක් එන්නේ විජේගෙන්. නිදි එක වැඩි ගණන් නොගෙන කට් කරලා දානවත් පාණ්ඩි දකිනවා. එතකොට පාණ්ඩිත් තේරුම් ගන්නවා නිදි මේ විවාහයට කැමති වෙලා තියෙන්නේ ගෙදර අයියේ බලකිරීම හින්දා කියලා. දැන් තමා හොඳම සිද්ධිය වෙන්න යන්නේ. ඉතින් පාණ්ඩි මේ ගෙදරට ගිය හොරෙන් පාණ්ඩි බිත්තියෙන් බැහැලා යන්න උන් තැනට එන්නේ අර කපුවා. ඉතින් එතෙන්ට කවුරු හරි එනවා දැක්කත් පාණ්ඩි දන්නේ ඒ කවුද කියලා. කවුද බලන්නේ එහාට මෙහාට ඉබින පාණ්ඩි එකපාරටම ඉස්සලා වැටෙන්නේ කපුවාගෙන් ගවුඩට. වැටුනේ කවුද හොයාගන්න කලින් එතනින් මාරු වෙන පාණ්ඩි කෙලින්ම යන්නේ කුස්සියට. ඊට පස්සේ කුස්සියට එන ගීතුගේ උදව්වත් ඇතුව පාණ්ඩි කොහොම හරි වැඩේ ෂේප් කරගන්නවා. ඉතින් නිදිට හිතේ වේදනාව දරා ගන්න බැරිම තැන තාත්තව හොයාගෙන ගිහින් කියන්නේ මේ කසාදේ නතර කරන්න මං අම්බුට ගොඩක් ආදරෙයි කියලා. නිදිට කෑ ගහන විනෝත් මේ විවාහය කෙරෙන්න ඕනේ කියලා නිදිට බල කරනවා. ඊට පස්සේ ගෙදරින් එළියට එන විනෝත් දකින්නේ අම්බුව. දෙපාරක් නොහිතා විනෝත් අම්බුට හොඳටම ගහන්න පටන් ගන්නවා. එළියට පැන ගන්න ගමන් ඉන්න පාණ්ඩිත් මේක දැකලා අම්බුව බේර ගන්න ආවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. රණ්ඩුව ලොකුවට මොහොම යද්දී විනෝත්ට කෝල් එකක් එන්නේ දන්නේ නැති නම්බරයකින්. ඉතින් මම මුලදී කිව්වනේ නිදිගේ මල්ලි එහෙම නැත්නම් විනෝත්ගේ පොඩි පුතා ටිකක් Facebook එක පැත්තට බර කෙනෙක් කියලා. මෙයා මේ රණ්ඩුව විතරක් නෙමෙයි එතන උන හැමදේම Facebook එකේ ලයිව් දීලා. ඉතින් පිටිපස්සේ ඇරලා බලන විනෝත් දකින්නේ මුළු ලෝකෙම ඉන්න දහස් ගණක් මිනිස්සු මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි විජේත් එයාගේ යාළුවොත් එක්ක මේ දේවල් දිහා බලාගෙන ඉඳලා. ඉතින් එතනින් පස්සේ විනෝත් එක නම්බර් වලින් දිගටම කෝල් අරන් මිනිස්සු බනින්න ගන්නවා. විජේගේ පවුලේ කට්ටියත් මේ කසාදේ නවත්තලා දාලා යන්න යනවා. අන්තිමට විනෝත් කරන්නම දෙයක් නැතුව අම්බුටයි නිදිටයි කැමැත්ත දෙන්න තීරණය කරනවා. ඉතින් දින කීපයකට පස්සේ අම්බුගේ නිදිගේ කසාදෙත් සිද්ධ වෙලා එයාලා ගොඩක් සතුටින් ඉන්නවා. පාණ්ඩි ගීතු දෙන්නත් ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.